අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්නේ මොබිටෙල් එකෙන් රුපියල් 874ට ලබා දීලා තියෙන non stop work and learn package එක ඇක්ටිවේට් කරන්නේ කොහොමද කියලා. ඔයාලට මේ package එක ඇක්ටිවේට් කරලා මාසයක් Zoom, Teams, Office app පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම package එකේ තියෙන විදිහට ඔයාලට මේ package එකෙන් educational app පාවිච්චි කරන්නත් පුළුවන්. අපි දැන් බලමු කොහොමද මේ package එක ඇක්ටිවේට් කරගන්නේ කියලා. ඔයා දැන් මේ විදිහට ඔයාගේ phone එකේ keypad එකට යන්න. දැන් ඔයා මෙතන #170යි # කියන අංකය type කරන්න. ඊට පස්සේ ඔයා පල්ලෙහාට තියෙන මොබයිල් අයිකන් එක ටච් කරන්න. දැන් ඔයාට 9 වෙනිට බලා ගන්න පුළුවන් අද කියලා තියෙනවා. දැන් ඔයා මෙතන අංක 9 type කරලා දකුණු පැත්තේ තියෙන send button එක ටච් කරන්න. දැන් ඔයාට 4 වෙනිට බලා ගන්න පුළුවන් work and learn plans කියලා තියෙනවා. දැන් ඔයා මෙතන අංක 4 type කරලා send button එක ටච් කරන්න. දැන් ඔයාට දෙවෙනිට බලා ගන්න පුළුවන් non stop work and learn කියලා තියෙනවා. දැන් ඔයා මෙතන අංක 2 type කරලා send button එක touch කරන්න. දැන් ඔයාට පළවෙනිට බලා ගන්න පුළුවන් information කියලා තියෙනවා. දැන් ඔයා මෙතන අංක 1 type කරලා send button එක touch කරන්න. දැන් ඔයාට මේ විදිහට මේ පැකේජ් එකේ විස්තර බලා ගන්න පුළුවන්. ඔයාට මේ පැකේජ් එක රුපියල් 874කට ඇක්ටිවේට් කරගන්න පුළුවන්. ඉතින් මේ පැකේජ් එකේ non stop කියලා තිබ්බට මම දන්න විදිහට මේ පැකේජ් එකේ GB 50ක් තමයි ලැබෙන්නේ. ඉතින් ඔයාට මේ පැකේජ් එකේ මාසයක් Zoom, Teams, Office app වගේම educational app පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් ඔයා මේ පැකේජ් එක කලින් ඇක්ටිවේට් කරලා තියෙන කෙනෙක් නම් එහෙම නැත්නම් මේ පැකේජ් එක ගැන යම් දෙයක් දන්නවනම් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. මොකද මේ පැකේජ් එක ඇක්ටිවේට් කරන්න ඉන්න අයට ඒක ගොඩක් වැදගත් වෙයි. ඉතින් ඔයා මේ පැකේජ් එක ඇක්ටිවේට් කරනවා නම් දැන් මෙතන අංක 1 type කරලා send button එක ටච් කරලා back වෙන්න. දැන් ඔයාට මෙතන දෙවෙනිට බලා ගන්න පුළුවන් ඇක්ටිවේට් කියලා තියෙනවා. දැන් ඔයා මෙතන අංක 2 type කරලා send button එක ටච් කරන්න. එතකොට ඔයාට මේ පැකේජ් එක ඇක්ටිවේට් කරගන්න පුළුවන්. ඉතින් ඔයාට මේ පැකේජ් එක රජයේ බදු ඇතුළත තමයි ඇක්ටිවේට් කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාට මේ විතර බලා ගන්න පුළුවන් වෙන මේ වෙලාවේ මේ පැකේජ් එකට අවශ්‍ය මුදල් ප්‍රමාණය මගේ ගිණුමේ නැති නිසා. ඉතින් ඔයාට මේ පැකේජ් එකට අවශ්‍ය මුදල් ප්‍රමාණය රීලෝඩ් කරලා හරි කාඩ් දාලා හරි ඔයාට මේ පැකේජ් එක ඇක්ටිවේට් කරගන්න පුළුවන්. ඉතින් මොබිටෙල් සමාගමේ මේ පැකේජ් වල මිල ගණන් වෙනස් කරේ නැත්නම් පැකේජ් එකට එන පියවර වෙනස් කරේ නැත්නම් ඔයාට ඉදිරියටත් මේ විදිහට මේ පැකේජ් එක ඇක්ටිවේට් කරගන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එකෙන් ඔයාට මේ පැකේජ් එක ඇක්ටිවේට් කරන ආකාරය පිළිබඳව හොඳ අවබෝධයක් ලැබුණා නම් මේ වගේ වීඩියෝ ඉදිරියට බලන්න කැමති නම් මගේ channel එක subscribe කරලා තියාගන්න. ඉතින් ඔයා bell icon එකේ තෝල් දුන්නොත් මම වීඩියෝ එකක් දාපුවම නොටිෆිකේෂන් එක වගේ ෆෝන් එකට ඒ වෙලාවෙම ගෙන්න ගන්නත් පුළුවන්. ඉතින් ඔයා ඉදිරියට බලාපොරොත්තු වෙන්නේ මොන වගේ වීඩියෝද කියලාත් කමෙන්ට් කරන්න. වීඩියෝ එක දැක්ක හොඳ නරක අඩුපාඩු ඕනම අදහසක් කමෙන්ට් කරන්න. ඒ වගේම මේ වගේ වැදගත් වීඩියෝ ගොඩක් මගේ channel එකේ කරලා තියෙනවා. ඔයාට මේ වීඩියෝත් මගේ channel එකට ගියොත් නරඹන්න පුළුවන්. ඒ වගේම මේක න දන්නේ නැති වගේ අහලුවන් අතරත් මේ වීඩියෝ එක share කරගන්න. වීඩියෝ එක හොඳ නම් like එකක් උදාගෙන යන්න. අපි මේ වගේම තවත් අලුත් වීඩියෝ එකකින් තවත් අලුත් දවසක හමු වෙමු. එතකන් ඔයා පරිස්සමෙන් ඉන්න. සුබ දවසක්.